Hello, welcome back to my Mr. and Mrs. V YouTube channel. ඉතින් මගේ channel එකට ඔයාලව හරි ආදරෙන් මම පිළිගන්නවා. vlog එකක් ගේන්න හිතපොවත් නැති වෙලාවක අපේ තාත්තා මාව පුදුම කරන්නත් එක්ක අද අවුරුද්දට shopping යන් කියලා කිව්වා. ඉතින් මම ඒක vlog එකකින් ගේන්න හිතුවා. කවදා හරි දවසක එයා වෙනුවෙන් මම මේ දාපු vlog එක බලලා එයාම සතුටු වෙයි කියලා හිතලා. අද මට ඔෆිස් එකට යන්න තිබුණ දවසක්. ඉතින් තාත්තා මට ඔෆිස් ඉවර වෙන වෙලාව බලලා තමයි ටවුන් එකට ඇවිල්ලා තිබුණේ. මමයි අපේ නංගී ඉස්සුයි තාත්තයි තමයි මේ ගමනට එකතු වුණේ. අපි මුලින්ම ගියේ නෙළුම් එකට. ඔයාලා කුරුණෑගල කෙනෙක් නම් නෙළුම් එක තියෙන තැන මේ වෙද්දි දන්නවා. සාමාන්‍යයෙන් අපි එකට එකතු වෙලා shopping කරද්දී එකම තැනකින් හැමදේම ගන්නවා ටිකක් අඩුයි. ඒ කියන්නේ අපි තව තැන් වලට ගිහලා බලනවා එතනත් හොඳ ඒවා තියනවාද කියලා. ඉතින් අපේ second stop එක උනේ CIB එක. මම නම් ඊට කලින් මෙතනට ආවා. ඉතින් එදා මටම කියලා මුකුත් ගන්න බැරි වුණත් අද නම් මට මෙතනින් මොනාරි දෙයක් ගන්න තියෙයි කියලා හිතුවා. දැන් මම මේ try out කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මුලින්ම මට හිතේ මේ ඇඳුමට ඒක හොඳයි. ඉතින් මට හිතුණා ඒක ගත්තොත් හොඳයි කියලා. කමක් නැහැ. ඉතින් තව තියෙනවද කියලා බලමු නේද? මම මේ හවස් වෙලාවේ CIB එකට ආවත් ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. ඒක ඇත්තටම ඉතින් අපිට නම් හොඳයි. එතකොට අර නිදහසේ අපිට ඇඳුම් තෝරගන්න පුළුවන් නිසා. කොහොම වුණත් අන්තිමට CIB එකෙන් මට විතරයි ඇඳුමක් ගත්තේ. අද ඉතින් තාත්තා ගානේ නෙමේ සේරම. අද කාලේ අද සමාජයේ සමහර වෙලාවට අපිට දකින්න තියෙන දේවල් එක්ක ඇත්තටම මං හරිම වාසනාවන්තයි. මගේ දෙමව්පියෝ වගේ දෙමව්පියෝ දෙන්නෙක් මට ලැබුණට. ඉතින් මං ගොඩක් ආදරේ, ගොඩාක් ස්තුතියි මාව ආදරණීය දුවෙක් විදියට මේ ලෝකෙට බරක් නැතුව හැදුවට. තාත්තා ඉතින් පේමන්ට් එක කරනකම් මම චුට්ටක් වීඩියෝ කරගත්තා. මේ වෙලාවේ ඉන්න කට්ටියත් මම වීඩියෝ කරන දිහා පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. මට පිස්සු කියලා හිතනවද දන්නෙත් නැහැ. කොහොම නැති ඉතින් මගේ vlog එකට මම ඔයාලට ගේන්න වීඩියෝ දාන්න මෙපැයි. CIB එකෙන් එළියට ආවට පස්සේ අපි දැන් මේ යන්නේ ඉසුට ඇඳුමක් ගන්න. ඉතින් අපේත් ස්ටොප් එක බලන්න ඔයාලා ඔහොම vlog එකත් එක්ක ඉන්න. ඔයාලා මගේ vlogs බලන අලුත් යාළුවෙක් නම් මං හරි ආදරයෙන් ඉල්ලනවා දිගටම මගේ vlogs බලන්න channel එක subscribe කරලා තියාගන්න කියලා. කලින් මං ගත්ත ගවුම fit on කරද්දී මගේ කොණ්ඩේ චුට්ටක් ඇවිස්සුණා. පේනව නේද? ඔන්න අපි අපේ third stop එකට ආවා. කුරුණෑගල ඉඳලා මේ හරිය දන්නේ නැත්තම් මේ පැත්තට ඇවිල්ලා නැත්තම් කුරුණෑගල highway entrance එක ගාව ඉඳලා කිලෝමීටර් 2ක් විතර නුවර පැත්තට එද්දි තමයි මේ shops ටික හම්බ වෙන්නේ. මෙතන කාන්තාවන්ට පිරිමි ළමයින්ට දෙපාර්ශවයට අලුත් විදිහේ ඇඳුම් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට නම් පිරිමි ළමයින්ට නම් ලොකු ඩිසයින්ස් කලෙක්ෂන් එකක් මෙයාලගේ තියෙනවා. රීසනබල් ප්‍රයිස් එකක් තියෙන හින්දා ඔයාලට හිතේ හැටියට ඇඳුම් ගන්න පුළුවන්. මේ ෂොප් එකට ආවහම ඉසුට නම් ගන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙන්න ඇති. එච්චර කලෙක්ෂන් එකක් තිබුණ නිසා. කොහොම වුණත් මේ අතරතුරේ ඔන්න අපේ නංගී ටී-ෂර්ට් එකක් තෝරගෙන මේ යන් නටනවා. මොකද මේකේ තිබුණ සින්දුවක් දාලා ඒකට තමයි ඔය පොඩි ඇක්ට් එකක් දාන්නේ. මෙතනදී
අනිත් කට්ටිය ඇඳුම් තෝරනකම් මම අපේ තාත්තට චූටි ගිෆ්ට් එකක් ගත්තා. එයාට මම බෙල්ට් එකක් ගත්තා. මොකද එයාගේ බෙල්ට් එක දැන් ටිකක් පරණයි කිව්ව නිසා මේකේ තිබුණා ලස්සන බෙල්ට් එකක්. මං ඒක ඉතින් එයාට අරගෙන දුන්නා. එහෙනම් අපේ තර්ඩ් ස්ටොප් එකට බයි කියන ගමන් අපි හැමෝම මෙතනින් පිටත් වෙන්න තමයි හදන්නේ. දැන් අපි අපේ vlog එක අවසන් කරන්න තමයි හදන්නේ. ඉතින් තාත්තත් එක්ක ගෙවුන මේ පැය ගානක කාලය තුළ අපි හරිම විනෝදෙන් තමයි ගත කරේ. ඉතින් රැට කෑමත් අරගෙනම අපි මෙතනින් ගෙදර යන්න පිටත් වුණා. මගේ vlog එක enjoy කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි වගේම ගොඩක් ආදරේ. ඉතින් ආයෙත් දවසක vlog එකක් අරගෙන එනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.